අයිබෝවන් ඉඹුල්කස් දෙනිය පාරම්පරික හෙළ වෙද ගෙදල අපේ වෛද්‍යතුමා පාරම්පරික දේශීය වෛද්‍ය ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න මහත්මයා වෛද්‍යතුමනි අපි සමාජයට දිහාම මේ වෙනකොට ශල්‍ය කර්ම සඳහා සූදානම් වෙලා ඇති. මේ වෙනකොට ශල්‍ය කර්ම වලට දින අරගෙන ඇති. කොඳු වැට පෙළ ආශ්‍රිත ශල්‍ය කර්මයකට සමහරලාට මුදල් හොයාගන්න බැරුව මුළු පවුලක් අසරණ වෙලා ඉන්න වෙලාවක වෙන්න පුළුවන් මේ වැඩසටහන ඔබ නරඹන්නේ. මේ හොඳ කරන්නට බෑ කියන කොඳු වැට පෙළ ආශ්‍රිත ස්නායු ආබාධ තත්ත්වයන් පිළිබඳව මා හිතන්නේ අද අපි වෙලාව වෙන් කරගමු මේ වැඩසටහනේ කතා කරන්න. ඔව් හර්ෂණ දැන් ඇත්තටම අපි හැමදාම කතා කරන දෙයක් තමයි මේ වගේ මේ කුඳුවට පෙළ ආබාධ මේ දන හිස් ආබාධ කැඩුම් බිඳුම් රෝග මේ පරම්පරා වෛද්‍ය ක්‍රමෙන් අපි කොහොමද සුව කරන්නේ මොනතරම් පිහිටක් අපි මිනිසුන්ට ලබා දීලා තියෙනවද මොනතරම් දෙයක් අපිට කරන්න පුළුවන්ද කියන දේ අපි හැමදාම කතා කරනවා. ගොඩක් අයට බය හිතෙනවා දැන් අපි හැමදාම නේවාසික ප්‍රතිකාර වගේ පෙන්නපුවාම හැමෝම නේවාසික වෙන්න ඕනද? බාහිරව අපිට කරගන්න බැරිද? එතකොට දැන් රෝගීන් 60000ක් 67000ක් මගේ බෙහෙත් කරලා තියෙනවා කියලා මං කිව්වා. ඉතින් එතනදී ඔය හැමෝම නේවාසික වුණා නම් අපිට ඉන්න තැනක් නැති වෙනවා. එතනදී බොහෝ පිරිසක් ඉන්නවා බාහිර වශයෙන් ප්‍රතිකාර කරලා සුව කරගන්න. ඉතින් ඔය වගේ වීඩියෝ දර්ශන ඇතිවෙන්න අප සතුව තියෙනවා. හරි හම ප්‍රතිකාරයක් නැතුව සමහරට විවිධ ප්‍රතිකාර කරලා සුව කරගන්න බැරුව නැවත අපි ගාවට ඇවිල්ලා සාමාන්‍ය ජීවිතේ ගිහලා සුව වෙච්ච රෝගීන් අනන්තවත් තියෙනවා. දැන් ඔය විශේෂයෙන්ම මම ඔය කතා කරන්න ආස කරන එක තාත්තා කෙනෙක් ඉන්නවා සුනිල් කියලා. මාතර හිටපු රෝගියෙක්. මාතර ඉඳලා තමයි අපි ගාවට ආවේ. ඇත්තට මේ තාත්තා මේ හොඳට වැඩ කරගෙන හොඳ උස මහත සද්දන්ත මිනිස්සෙක්. මෙයා ඔය ගල් වැඩපලත් තමයි යකි තියෙන්නේ. ඉතින් පොඩි තැනක ඉඳලා ඔහොම දියුණු වෙලා ඉතින් ඩෝසර් වල වැඩ කරනවා, ලෝරි වල වැඩ කරනවා. ඉතින් කලින් දවසෙත් මෙයා ඩෝසරේ වැඩ කරලා තියෙනවා. වැඩ කරලා ඩෝසරෙන් බහැලා හවස වැඩ ටික කරගත්තට පස්සේ මෙයාට පොඩි බෙල් එකක් කොමක් වෙලා තියෙනවා. පහුවදා වෙනකොට අතට අමාරුයි. තුන්වෙනි දවස වෙනකොට මෙයාට ඇවිදින්න බෑ. ඉතින් දැන් හදිස්සියේ මෙහෙම වැඩ කරගෙන හිටපු මිනිස්සයා මේ වගේ තැනක් වෙන මේ දෙයක් වෙනකොට හැමෝම බය වෙනවනේ. මෙයා රජයේ රෝහලකට ඇතුළත් කරලා පස්සේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරලා තියෙනවා. ගොඩක් අය හිතලා තියෙන මෙයාට සමහරට heart attack එකක් එන්න පුළුවන්. එතකොට මේ බෙල්ලේ මොකද මොකට බෙල්ලේ අමාරුවක් කලින් මට තිබ්බේ නැහැ. ඉතින් දැන් එයා වැඩි ඒ ගැන හිතන්නේ නැහනේ. එතනදී මෙයාට එක ශල්‍ය කර්මයක් නිර්දේශ කරලා මේ ධනහිස් ආශ්‍රිතව ශල්‍ය කර්මයක් සිදු කරලා තියෙනවා ලක්ෂ 27ක් වගේ මුදලක් අය වෙලා තියෙනවා. ඒක මුදල ඒක වෛද්‍ය ක්‍රමයේ එතනදී අය කිරීමක් සිදු කරලා තියෙනවා. නමුත් ශල්‍ය කර්මය සිද්ධ කරලා මේ රෝගියාට එහෙම්මමයි අසනීපේ. පස්සේ මෙයාට MRI පරීක්ෂණයක් මං හිතන්නේ ඒ වෙනකොට අරන් තිබිලා නැහැ බෙල්ලේ. පස්සේ මෙයා නැවත ටිකට් කපාගෙන ඇවිල්ලා පිටින් තමයි MRI පරීක්ෂණයක් කරගත්තේ. MRI පරීක්ෂණයක් කරගෙන ඒ වෙනකොට වෛද්‍යවරු නිර්දේශ කරලා තිබ්බා මගේ MRI පරීක්ෂණය පෙන්නන්න. ඉතින් වෛද්‍ය නිර්දේශය තමයි ඔයාට මේ තියෙන ලෙඩේට කරන්න දෙයක් නැහැ අපිට. එතනදී දැන් මේ MRI පරීක්ෂණය බලන්න දැන් මේ MRI පරීක්ෂණය බලපුවම තේරෙනවා දැන් අපි මුලින්මත් පෙන්නලා තියෙනවා දැන් මේ සාමාන්‍ය කොඳුයට පෙළේ දැන් බෙල්ල ආශ්‍රිතව තියෙන ඕන විදිය දැන් මෙතන තියෙනවා. බලන්න දැන් මේ අන්තර් කශේරුක මඩල ඒ බෙල්ල ආශ්‍රිත තියෙන කශේරුක බොහොම පහසුවෙන් සාමාන්‍ය ස්වභාවයෙන් ලස්සනට තියෙනවා. එතකොට කිසිම තෙරපීමක් නැහැ. සුෂුම්නා කුඩා මොලේ සිට පහළට පහසුවෙන් ගමන් කරනවා. අස්ථි එකම සයිස්. එතකොට කාට්ලේජ් සුදු පාටයි. ලස්සනට තියෙනවා. දැන් මෙහෙම තමයි තියෙන්න ඕන. ඉතින් වයසට යනකොට සාමාන්‍ය දුර්වලවීම් තියෙන්න පුළුවන්. ඉතින් ඒක ගැටලුවක් නෑ. නමුත් මේ රෝගියාගේ බලපුවම වලට පේනවා බලන්න හර්ෂණ දැන් මෙයාගේ මේ බෙල්ල ආශ්‍රිතව තියෙන එක කාට්ලේජ් එකක් ඇත්තෙම නෑ. ඉතින් ඊට අමතරව ඒක අස්ථියක් සම්පූර්ණයෙන්ම දිරා යෑමකට ලක් කරලා තියෙනවා. අස්ථිය දිරීමක් තියෙනවා. ඊට අමතරව අස්ථි දෙකක් හා වෙලා වගේ එතන තියෙන්නේ. එතකොට අපිට පේන්නේ නැති වුණාට දැන් ගොඩාක් රෝගීන්ට තියෙන ගැටලුව තමයි දැන් මෙයා වුණත් දවස් 3න් එක තැන් උනේ. එතකොට දැන් මෙයාට කලින් ඉතිහාසයට මතකෙකුත් නැහැ. ඉතින් මෙයාට කාලය තිස්සේ තිබ්බ ආබාධයක් තමයි මේ ටික ඔය එක තැන් වෙලා එයාට මතුවුනේ. ඉතින් සමහර අය ඉන්නවා පොඩි ආබාධයක් තිබ්බට ගණන් ගන්නේ නැතුව ක්‍රමානුකූලව ඒක වැඩි වෙලා එක තැන් වෙන අය. දැන් මෙයාට දැනෙන්නෙම නැතුව තිබිලා තියෙන රෝග ලක්ෂණ කිසි දෙයක්. ඉතින් එහෙම වෙන්න පුළුවන් මිනිස්සුන්ට. ඉතින් දැන් මෙතනදී අවස්ථාවක් කරගන්නවා. අර මම හැමදාම කියන දේ තමයි නියපොත්තෙන් කපන්න තියෙන එක පොළවෙන් කපන්න යවන්න එපා. හරි විදියට සුදුසුකම් තියෙන වෛද්‍යවරුන් මුණ ගැහිලා ප්‍රතිකාර කරගෙන රෝගී තත්ත්වයන් සුව කරගන්න. මොකද අපිට අනුකම්පා කරලා
ලෙඩ හොඳ වෙන්නේ නැහැ. ප්‍රතිකාරයට අවශ්‍ය කරන රෝගයට අවශ්‍ය කරන ප්‍රතිකාර ටික හරියට සිද්ධ කරොත් රෝග සුව කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ තාත්තගේ මෙතන දැන් මේ තියෙන හානියත් එක්ක දැන් මුලින්ම වෙදගෙදරට ආපු වෙලාවේ මම දැන් එයාගේ ඉන්න අපහසුතාවත් එක්ක මම පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඒ වීඩියෝ එකේ බලන්න දැන් මේ වීඩියෝ එකේ තියෙන මේ තාත්තා තව කෙනෙක්ගේ කරේ තමයි යන්නේ. එතකොට දැන් මෙයාට අපි අත් දෙක පොඩ්ඩක් නමන්න බලපුවම දැන් අත්වල මේ ඇඟිලි ටික යාන්තම් මේ මෙච්චරක් වැඩ කරනවා. ඒ වෙනකොට මේ එක අතක් හීන් වෙලා යාගේ. ඉතින් ඇත්තටම මේ අත දැන් මෙහෙම යාට පාලනය කරන්න බෑ යත. රැහැට මෙහෙම වැටිලා තියෙන්නේ. යා මෙහෙම දිගාරින්න ඕන. ඒතර උස්සන්න බෑ. සාමාන්‍ය ඉස්සුවට ඇඟිලි ටික ඔච්චර වැඩ කරන්න පුළුවන්. අඩුම තරමේ තේ එකක් බොන්නවත්, පට්ටික කන්නවත්, ලියන්න කියන කිසිම දෙයක් තමන්ගේ වැඩ කිසිම දෙයක් මෙයාට කරගන්න බැරි වෙලා තිබුණා. ඉතින් දැන් ඇත්තටම මේ වගේ බලපුවම වෙන්න තියෙන උපරිම හානියක් දැන් මෙයාට වෙලානේ. ඉතින් නමුත් දැන් අපි ගාවට ආවම දැන් එතනදී තමයි ඉතින් අපි MRI පරීක්ෂණයේ පරීක්ෂා කරපුවම දැන් මෙයාගේ තියෙනවා ඔය අස්ථිදිරිය කාට්ලේජ් ගෙවියා. එතකොට හර්ෂණ මේ ලෙඩාට මම මුලින්ම කිව්වේ මහතා මෙහෙමයි ඔයාට අනිවාර්යයෙන් මේක නතර වෙන්න වෙනවා. මොකද මෙයාගේ තියෙන මේකට මට gedara කරන්න බෑ. සමහර රෝගීන් ඉන්නවා gedara කරන්න පුළුවන්. සමහර අය ඉන්නවා අවුරුදු ගණන් gedara කරලා හොඳ වෙච්ච අය. මේ තාත්තට මං කිව්වා මාස 5ක් විතර මං ගාව ඉන්න වෙයි. මොකද මේ තියෙන හානිය හැටියට. ඊට පස්සේ ඔයාට ඉතුරු ටික gedara ගිහින් කරන්න. තව මාස 4-5ක් කරන්න. එතෙන් දිග වෙද මහත්තයා මට නම් නතර වෙන්න පුළුවන්. හැබැයි gedara කරන්න බෑ. මං කිව්වා හරි එහෙනම් දිගටම ඉන්න මාස 8-9ක් හරි වෙද මහත්තයා මං ඉන්නම්. එතනදී නතර වුණා. නතර වෙලා ඉතින් අපි මුලින්ම දැන් ඉතින් මෙතනදී හර්ෂණ දැන් ස්නායු තෙරපීම් තත්ත්වයන් නිවැරදි කරන්න ඕන. නමුත් දැන් මෙයාට පේනවනේ මේ අස්ථි දිරලා තියෙනවා. එතකොට මෙයාගේ කාට්ලේජ් ගෙවිලා තියෙනවා. කාට්ලේජ් වේලිලා තියෙනවා. එතකොට මෙයාගේ තුනටි ආශ්‍රිතව තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ දැන් විශේෂයෙන්ම හැමෝම දැනගන්න ඕන කාරණය තමයි ශල්‍ය කර්මයක් සිද්ධ කරලා අපි හිතමු හරියටම කරා කියලා. කරලා ස්නායු තෙරපීම් නිවැරදි කරන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ තියෙන මේ ආබාධයක් එක මතුවෙන මේ අස්ථි දුර්වල වීම, කාට්ලේජ් දුර්වල වීම, මේ කාට්ලේජ් වියලියා මෙව්වට බටහිර වෛද්‍ය ක්‍රමයේ ගොඩක් වෛද්‍ය ක්‍රමවල ප්‍රතිකාර නැහැ. දැන් ඒ කියන්නේ වෛද්‍යවරුන්ට උගන්වන දේ තමයි මේ ඌණාගේ තමයි ඇට කාට්ලේජ් ලියලන්නේ. මොකද ඌණාගේ නැට්ට කැඩුනාම නැට්ට නැවත හැදෙනවනේ. ඉතින් එතනදී තමයි ඒක තමයි කියන්නේ ඌණාගේ ඇට කාට්ලේජ් ලියලනවා. නමුත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ මේ අපිට පරම්පරාවෙන් වෙද ක්‍රමයේ අපි ඒක ඔප්පු කරලා තියෙනවා. ඒක නැවත යථාර්ථයට ක්‍රමානුකූලව හදන්න පුළුවන්. කාලයක් අවශ්‍යයි. නමුත් ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර හරි විදිහට සිද්ධ කරොත් සුව කරන්න පුළුවන්. ඉතින් ඒක සුව කරපු නිසා තමයි මේ තාත්තා වැඩ කරගෙන යන්නේ දැන්. එතකොට වෛද්‍යතුමනි බාහිරව ප්‍රතිකාරය සහ අභ්‍යන්තරව ප්‍රතිකාරය කියන්නේ බීමට සහ ඒ වගේ දෙන බෙහෙත් ඖෂධ වගේම බාහිර ආලේපයන් මේ කාරණා දෙකෙන්ම තමයි ඔය රෝගියෙක් සුවපත් වෙන්නේ. ඔව් දැන් ඒ කියන්නේ අපිට අභ්‍යන්තර වාත රෝග සමනය කරන්න අවශ්‍ය කරන සමට කෂායකක් දෙන්න උනොත් දෙන්න. මොකද අපි පරම්පරාව ආවෙනික අපි නිෂ්පාදනය කරපු පොඩි චූර්ණ තියෙනවා. ඒ චූර්ණයක් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව දැන් විශේෂයෙන්ම යොදා ගන්න මේ තැවිලි වර්ග. ඊට අමතරව මේ තෙල් වර්ග. දැන් මේ තැවිලි වර්ග, මේ තෙල් වර්ග මේ හැමදේම මේ ගහක කොලක තියෙන දේවල්. ඉතින් ඒ වගේ ගුණේ අපි අත්දැකලා තියෙන නිසා තමයි ඒවා පුරුදු කරලා තියෙන නිසා තමයි අදටත් ඒවා ඒ විදිහටම අපි පාවිච්චි කරනකොට ප්‍රතිඵල ඒ විදිහටම තියෙන්නේ. ඉතින් ආවට පස්සේ දැන් අපි මුලින්ම ඉතින් මෙයාට අපි මුලින්ම අපි කරන්නේ අපි දැන් අපි පරම්පරාව අපි යොදා ගන්න තෙල් වර්ග තමයි අපි මෙයාට මුලින් බදින්නේ. මොකද ඒවා උදව් වෙනවා මේ කාට්ලේජ් නැවත යථා තත්ත්වයට පත් කරගන්න, කාට්ලේජ් වලට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්න, අස්ථි වලට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්න. මොකද අස්ථි දි รา යාමක් වුණාම ඒක යථා තත්ත්වයට ක්‍රමානුකූලව අපිට ගන්න පුළුවන්. ඉතින් එතන තමයි තෙල් වර්ග පාවිච්චි කරන්නේ. ඉතින් ওই තෙලයක් හින්දිනවා කියන එක ඇත්තටම හර්ෂණ එක ලොකු වැඩක්. බෙහෙත් වර්ග විශාල ප්‍රමාණයක් අවශ්‍ය කරනවා. ඉතින් ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේ තාත්තට මුලින් මේ තැවිලි වර්ග, මේ තෙල් වර්ග පාවිච්චි කරා. ඒතර විශේෂයෙන්ම අපි පරම්පරාවේ අපි බඳින බෙහෙත් වර්ග තියෙනවා. ඉතින් මේ බෙහෙත් වර්ග 10ක් විතර අපි පාවිච්චි කරනවා. එක එක බෙහෙතෙන් කරන කටයුතු එක එක විදිහට. ඉතින් මුල් මාස 2-3ක් යනකොට ඉතින් තාත්තට ටික තෙරපීම් නිවැරදි කරනවත් එක්ක මෙයාට සාමාන්‍යයෙන් අල්ලගෙන වගේ යන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේකේ මම වෙන්නන්නම් එක වීඩියෝ එකක් දැන් මේ තාත්තා මම ඇත්තටම බලන්න ගිය වෙලාවක මෙයා දැන් එනවා. මෙයා බොහොම පහසුවෙන් ඉස්සල්ලාම ඔය ඇවිදින්න ආපු දවසේ ඉතින් මෙයා සතුටින් ඉතින් ඒ ආපු වීඩියෝ එක බලන්න දැන් මේ තාත්තා
ඒ වෙනකොට යම් මට්ටමකට ඇවිල්ලා දැන් මෙයාට අර නමුත් සියලු වැඩ කටයුතු කරගන්න බැරි වුණාට එයාට අඩිය තියලා සාමාන්‍යයෙන් ඇවිදින්න පුළුවන්. ඉතින් මේ මං හිතන්නේ මාස 3ක් විතර ගිය තැන. ඉතින් පස්සේ දැන් මම දැන් නිතර පරීක්ෂා කරනකොට මට කියන වෙද මහත්තයා දැන් අද තියෙනවා මට සතුටුදායක එකක් කියන්න. අද තියෙනවා සතුටුදායක එකක් කියන්න කියනකොට ඉතින් ටික ටික කියන වෙද මහත්තයා දැන් බලන්න මගේ දැන් අත දැන් මට ටිකක් වැඩිපුර අල්ලන්න පුළුවන්. ඉතින් දැන් අර ක්‍රමානුකූලව මේ නේවාසික ප්‍රතිකාරات එක්ක පාවිච්චි කරන මේ ඖෂධත් එක්ක ක්‍රමානුකූලව රෝගියා සුව වෙන විදිය තමයි මේ. ඉතින් එතනදී හර්ෂණ දැන් ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි කාලය නෑ. කාලය සීමිතයි. එතකොට හැමෝම කතා කරන්නේ අපිට කතාලා වෙද මහත්තයා දවස් කීයක් ඇතුළත සනීප වෙනවද? ඕක තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්න. අපි හිතමු ශල්‍ය කර්මයක් කියලා. ශල්‍ය කර්මය ඇතුලේ එක දවසෙන් කරනවා මිසක් පහුවදා ඊට පහුවදා කරන ශල්‍ය කර්ම නෑනේ. ඒක එක දවසෙන් තමයි ඉවර වෙන්නේ. නමුත් මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය අපි කරනකොට අපිට එහෙම නිශ්චිත කාලයක් කියන්න බෑ. සමහර රෝගීන් ඉන්න මං කිව්ව එක දවසයි. සමහර රෝගීන් ඉන්නවා දවස් 2යි. සමහර රෝගීන් ඉන්නවා සතියයි 2යි. සමහර රෝගීන් ඉන්නවා ඔයගේ මාස 8-9 වෙන්න පුළුවන්. ඒක මාස 2-3 වෙන්න පුළුවන්. බහුල වශයෙන් මාස 2-3ක් යනකොට රෝගියෙකුට සෑහෙන සුවයක් අපිට ලබා දෙන්න පුළුවන්. සාමාන්‍ය වෛද්‍යතුමනි පාරම්පරික සිංහල හෙද මේ වෛද්‍ය ක්‍රමයන් අනුගමනය කරද්දී ගොඩක් වෙලාවට වෛද්‍යවරයාගේ ඉවසීමයි රෝගියාගේ ඉවසීමයි මේ කියන කාරණා දෙකම අතිශය වැදගත් නේ. අනිවාර්යයි. එතකොට දැන් ඔය සීයා මට කියපු දෙයක් තමයි හර්ෂණ දැන්. දැන් හිතන්නකෝ දැන් අපි තනකොළ ගොල්ල යනකොටත් පාර හිටිනවා. තනකොළ ගොල්ල අපි දවස් 10ක් විතර දවස් 10ක් යනවා දවස් දෙකක් ගියා නම් පාර හිටිනවනේ. කළු ගලේ යනකොටත් පාර හිටිනවා. එතකොට දැන් තනකොළ ගොල්ල යන පාර හිටින පාර ඊළඟ සැරේ වැහලා තනකොළ ලියලපු ගමන් නැති වෙනවා. කළු ගලේ හැදෙන පාර ආය ලේසියෙන් මැකෙන්නේ නැහැ. ඒ වගේ දැන් මේ සිංහල වෙදකමට යම් කාලයක් යනවා තමයි. හැබැයි හරි විදියට රෝගියා සුව කරොත් එයා සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන්. එයාට බොහෝ කාලයක් ඒක පහසු ජීවිතයක් තමන්ගේ කටයුතු එදිනදා කටයුතු කරගන්න අවස්ථාව තමයි මේ හදලා දෙන්නේ. එතනදී රෝගියා හැමතිස්සෙම අපි කියන්නේ අවශ්‍ය කරන කාලේ වෛද්‍යවරයාට නිදහසේ ඒ ප්‍රතිකාර කරන්න ලබා දෙන්න ඕන. මොකද සමහරට අපිට කතා කරන වෙද මහත්තයා මට තියෙන්නේ මාසයයි. මට මේකෙන් සුව කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට මම කියන්නේ මාසයකට කරන්න පුළුවන් ටික කරලා දෙන්න. මොකද මාසයක් නිවඩු තියෙන කෙනාට මාසයකට ප්‍රතිකාර කරන්න නිවාඩු ඇති වෙනකන් තියෙන අයට මාස 3-4ක් කරන්න එහෙම එකක් නෑ අපිට. නිවාඩු තියෙන ගානට එතකොට ගෙදර තියෙන ප්‍රශ්න සමහරට ගෙදර කවුරුත් නැති වෙන්න පුළුවන්. ළමයි ටික පොඩි වෙන්න පුළුවන්. නමුත් අපිට එහෙම කියලා ඉක්මන් කරන්න ක්‍රමයක් නෑනේ. එතකොට නිර්දේශ කරන රෝගේ නේවාසික වෙනවා නම් ඒක අපි කරන්න ඕන. අනිවාර්යයෙන් නිර්දේශ කරන රෝගේ බාහිර ප්‍රතිකාර ඒක බාහිරව නම් අනිවාර්යෙන් රෝගියාකට කැමති වෙන්න ඕන. දැන් තමන්ගේ ලෙඩේ හොඳ කරගන්නවා නම් ඒ වෙනුවෙන් කාලයක් කැප කරන්න ඕනේ. දැන් සමහර ලාවට වෛද්‍යතුමනි මේ වැඩසටහන ලාංකිකින් විතරක් නෙවෙයි විදේශ රටවල ඉන්න විදේශිකින් බලන්නත් පුළුවන්. ඒ වගේම විදේශීය ශ්‍රී ලාංකිකින් බලන්නත් පුළුවන්. එතකොට ඔබතුමාගේ මේ පාරම්පරික පුරාණ හෙළවෙද ගෙදර සූදානම්ද ඒ සියලු දෙනා රෝගීන් ඔබ ළඟට ආවොත් විදේශයේ සිට පැමිණියා වුණත් යම්කිසි කාර්තුවක් අරගෙන සුවපත් කරන්න තරම් ශක්තියක් ඔබතුමාට තියෙනවා නේද? දැන් හර්ෂණ මෙහෙමයි දැන්. ඇත්තටම කියන්නේ ඕනම කෙනෙකුට මේ ප්‍රතිකාරය විවෘතයි. නමුත් එකම දේ තමයි රෝගයක් සුව වෙන්න නම් වෛද්‍යවරයා ඖෂධ රෝගියා උපස්ථායකයා මේ 4 දෙනාම හරියට සිද්ධ වෙන්න. අපි දිව්‍ය ඖෂධ දුන්නත් වැඩක් නැහැ හර්ෂණ රෝගියා නියමිත විදිහට පරිස්සම් වෙන්නේ නැත්නම්. ප්‍රතිකාර කරන කෙනා හරියට ප්‍රතිකාර සිද්ධ කරන්නේ නැත්නම්. අපි අපේ වෛද්‍ය ක්‍රමයේ දැන් අපි පුරාණ හෙළවෙද ගෙදර නේවාසික රෝගීන්ට අපි එකට පුරුදු කරපු කාර්ය මණ්ඩලයක් අපි ගාව ඉන්නවා. එතකොට අපිම හදන ඖෂධ අපි පාවිච්චි කරනවා. එතකොට ඒකේ විශ්වාසය අපිට තියෙනවා. රෝගියාට අපි කියලා තියෙනවා මේ විදිහට ඉරියව් පවත්වන්න මේ විදිහට ඉන්න කියලා. එතකොට යම් දවසක් ඉන්නකොට Tamanට තියෙන පහසුවත් එක්ක තමයි රෝගියා නේවාසිකව ඉන්නේ. දැන් අපි හිතමු මාස 3ක් ප්‍රතිකාර කරනවා. එතකොට මාස 3ක් ඉඳලා රෝගියාට දශමයක්වත් අඩු නැත්නම් එයා මොකටද ඉන්නේ? නේ මම හැමෝටම කියන්නේ සතියක් දෙයක් යනකොට අනිවාර්යෙන්ම අඩු වෙන්න ඕනේ. ඒක මම අඩුයි කිව්වට වැඩක් නැහැ. රෝගියා කියන්න ඕන දැන් මට පහසු කියලා. නමුත් අඩු වුණා කියන්නේ එකක්, හොඳ වුණා කියන්නේ තව එකක්. අනිවාර්යයෙන්. එතකොට ඔයාට මම නිර්දේශ කරන්නේ මාස 3ක් නම් ප්‍රතිකාර කරනකොට Tamanට දෙන්න සහනයත් එක්ක Taman ඒ කාලය කැප කරන්න. මොකද ඒ කැප කිරීම අනිවාර්යෙන් කරොත් මේ බොහෝ පිරිසක් විඳින මේ යහපත Tamanටත් ගන්න පුළුවන්. ඒක වෛද්‍යතුමනි මට තව අතුරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා ස්නායු ආශ්‍රිතව ප්‍රතිකාර කරනවා වගේම මේ අස්ථි දි รา පත් වීම කියන කාරණා. ඒක දණහිස වෙන්න පුළුවන්, මුළු ශරීරයේම අස්ථි දි รา පත් වීමක් වෙන්න පුළුවන්, කැල්සියම් ඌනතාවයක් වෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වයන් සඳහා ප්‍රතිකාර තියෙනවද?
හර්ෂණ දැන් ඒ ප්‍රතිකාර තියෙන නිසා තමයි මේ මාතර මේ රෝගියා අද වෙනකොට සාමාන්‍ය ජීවිතයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මෙයාගේ ඉතුරු දැන් මම පෙන්නන්නම් දැන් බලන්න හර්ෂණ මේ වීඩියෝ එක දැන් මේ තාත්තා දැන් ওই මාස 6ක් විතර ගියාට පස්සේ ගෙදර ගිහින් එන්න ගියා හදිස්සියේ. ඒ ගිහිල්ලා ආව දවසක ඒ ගත්ත වීඩියෝ එකක් මම. ඉතින් ඒ තාත්තා වෙනකොට බලන්නකො ඇවිදින විදිහ. එතකොට මෙයා බොහොම පහසුවෙන් දැන් අර කලින් හිටියට තව ටිකක් පහසුයි මෙයා. එතකොට මේ දැන් මේ මාස 3ෙත් දැන් තව මාස 3ක් ගිහිල්ලා මේ වෙනකොට අපි කරපු ව්‍යායාම ඒ බැඳපු බෙහෙත් පාවිච්චි කරපු තැවිලි වර්ග එතකොට යාග ලබාගත විවේකය එතකොට මේ හැම දේම අපි අභ්‍යන්තර පාවිච්චි කරපු ඖෂධ මේ සියලු දේ එකතුවෙන් තමයි මෙයා මේ යහපත ගත්තේ. ඉතින් හර්ෂණ බලන්න දැන් එතකොට මේක අපි කරේ නැත්තම් සමහරට මෙයා මේ වෙනකොට තවත් ලොකු ඛේදවාචකයකට මුහුණ දීලා වෙන්න පුළුවන්. එතනදී අවසාන වීඩියෝ එක බලන්න. දැන් මේ අවසාන වීඩියෝ එකේ මේ බලන්න මේ තාත්තා කොච්චර වේගෙන් මෙයා ඇවිදිනවද කියලා. ඉතින් මෙයාට බෙල්ලේ ප්‍රශ්නයක් තිබුණා. එතකොට උර හිස්ස තිබුණා. වැලමිට ආශ්‍රිතව තිබුණා. මැණික් කටු ආශ්‍රිතව තිබුණා. කොන්ද ආශ්‍රිතව තිබුණා. මොකද ධනිස්තර කරපු ශල්‍ය කර්මයත් එක්ක එතන පොඩි හානි වීමක් සිද්ධ වෙලා තිබ්බා. එතනටත් අපි ප්‍රතිකාර කරා. ඉතින් මේ සියලුම ප්‍රතිකාරات එක්ක බලන්න මේ අවසාන වීඩියෝ එකේ මේ තාත්තා බොහොම වේගෙන් ඇවිදිනවා. මේ වෙනකොට මෙයා ගෙදර ගිහිල්ලා යම් ප්‍රතිකාරයක් මම නිර්දේශ කරා බාහිර ප්‍රතිකාර කරන්න දැන් මට කතා කරනවා. ඉතින් දැන් මේක තමයි ප්‍රතිකාරය. ඉතින් මේක තමයි අපි මේ ප්‍රතිකාරයෙන් පිහිට ගන්න පුළුවන් කියන එක ඔප්පු කරන එක. ඉතින් හර්ෂණ දැන් කෙනෙකුට මේක තියෙනවා නම් එයාට මාස 9ක් යන්නේ නැහැ. එයාට සමහරට මාස 2කින් හොඳ වෙන්න පුළුවන්. මම මෙහෙම ඇහුවොත් දැන් ඔය මාතර රෝගියා එන්නේ මුදල් විශාල ප්‍රමාණයක් වේදන් කරලා ධනහිස ශල්‍ය කර්මයක් කරගෙන එන්නේ. දැන් මෙහෙම කිව්වොත් අපි ලේසි වෙයි මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ලේසි වෙයි. මූලිකව ඔබතුමා කියන අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්නේ නැතිව රෝගීන් ප්‍රේක්ෂකින් මේ වැඩසටහන බලාගෙන ඉන්න කෙනෙකුට තමාගේ හිතවතෙක් වෙන්න පුළුවන්, අසල්වාසියෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්. ඔහුට හෝ ඇයට මොන වගේ රෝගී තත්ත්වයන් ආවොත්ද මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ තියෙන්නේ මෙන්න මේ වගේ ආබාධයකට ළඟින් යන එකක් හරි වෙන්න පුළුවන් කියලා. ඔබතුමාට කියන්න පුළුවන් ද නිශ්චිත රෝග ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්න. ඔයාට එක උදාහරණයක් මම කියන්න. එක දුවෙක් යට මම හිතන්නේ අවුරුදු 9ක් 10ක් ඇති. මෙයා මීගමුවේ. දැන් මේ ළමයා ධනිස්ස නමන්නේ නැහැ. එතකොට මෙයා කකුල නමන්නේ නැහැ. මෙයාට ලොකු වේදනාවක් තියෙන මෙයා ක්‍රීඩා කරා. එතකොට මෙයා රජයේ රෝහලක නතර කරලා සති ගාණක් බෙහෙත් කරා. එක්ස්රේ පරීක්ෂණ සියලු පරීක්ෂණ ලබාගත්ත ලේ පරීක්ෂණ සියල්ල ලබාත නිර්දේශ වුණේ ලෙඩක් නැහැ කියලා. එතකොට රෑ කැමරා දාලා චෙක් කරා මේ ළමයා හීනෙන් කකුල නමනවද කියලා. කියන්නේ නිින්දේ. හීනේ නෙවෙයි නිින්දෙන් කකුල නමනවද කියලා චෙක් කරා. මොකද දැන් හිතා ගන්න බෑ මෙයාගේ පරීක්ෂණ සියල්ල නෝමල් ධනිස්ස තමයි අඩිය ගහන්නේ නැති කකුල නමන්න. අවසාන නිර්දේශය වුණේ මෙයාට ලෙඩක් නැහැ කියන. ඊට පස්සේ මංගාවට එක්කගෙන ආවා. ඉතින් බලපුහම මේ දුවට තිබුණේ කොන්ද ස්නායු ප්‍රශ්න. මෙයාගේ පොඩි වැටීමක්. ඉතින් ඒ කොන්ද හදලා දුන්නා. ඒ වෙලෙම ළමයා කකුල නමලා ඇවිද්දා. දැන් බොහොම පහසුවෙන් මේ ළමයා කටයුතු කරගෙන ඉන්නවා. දැන් මං හිතන්නේ මාස 6කට වැඩි. දැන් සමහර අය ඉන්නවා දැන් ධනිස් දෙක තමයි හිර වෙලා තියෙන්නේ. දැන් මේ වැඩසටහන බලන ඕනක තරම් කට්ටිය ඇති. දැන් Tamanට දැනෙන්නේ ධනිස් දෙකේ අපහසුව. එතකොට ඉඳගෙන ඉඳලා යන්න බෑ ධනිස් දෙක හිර වෙනවා. උන ටිකක් දුර ගියාම පහසුයි. එහෙම නැත්නම් මේ බත් කෙඳි තමයි රිදෙන්නේ. එතකොට කකුල තමයි හිරි වැටිලා තියෙන්නේ. සමහරට කොන්ද රිදෙන්නේ නැහැ. නමුත් දැන් ධනිස්ස ගෙවීම, ධනිස්සේ තියෙන හානි වීමක් නිසා ධනිස්සේ වේදනාවක් එන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි කුඳුවට පේලියේ තියෙන ප්‍රශ්නයක් නිසා ධනිස්සට බලපෑමක් වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ උණ හැදිච්ච කෙනෙකුට බඩේ අමාරුවක් හැදෙන්න බැරිද? එතකොට උණට විතරක් අපි ප්‍රතිකාර කරලා හරියන්නේ. එතකොට අපි බඩේ අමාරුවට ප්‍රතිකාර යන්න වෙනවා. ඒ වගේ තමයි අපි වෛද්‍යවරයා දක්ෂ වෙන්න ඕන, වෛද්‍යවරයා අඳුරගන්න පුළුවන් වෙන්න ඕන මේ රෝගියාට තියෙන්නේ මේ ධනිස්සේ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි මෙයාගේ කොන්දේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. විශේෂයෙන්ම මම ඔයාලට පොඩි උපදෙස් ටිකක් දෙන්නම්. හිතන්න දැන් කෙනෙකුට මේ කකුල දිගාරින්න අංශ කනුවට මෙහෙම ඉඳගෙන කකුල දිගාරින්න පුළුවන් නම් මෙහෙම අංශක 180කට මෙහෙම සම්පූර්ණ ඉස්සරහට. එතකොට පාදයේ සම්පූර්ණ දිගාරින්න පුළුවන් නම් එතකොට අපිට යට ඇදීමක් තියෙනවා. ලොකු වේදනාවක් තියෙනවා. උස්සන්න බැරි නම් හිරියක් එනවා. ගොඩක් වෙලාවට මේක ස්නායු තෙරපීමකට සම්බන්ධයි. සමහර අය ඉන්නවා අපේ ශරීරයේ නම්‍යශීලීත්වය නැහැ. ව්‍යායාම නැහැ. ස්ට්‍රෙචින් අඩු වෙනකොට මේ කකුල දිගාරින්න බැරි වෙන්න පුළුවන්.
නමුත් කකුල උස්සන්න බෑ සමහර හර්ෂණ අපි ගාවට එන රෝගීන් නම් මේ චුට්ටක්වත් කකුල උස්සන්න බෑ. කෑ ගහනවා. ඒතර මං කලින් වැඩසටහනේ තර දුවෙක් ගැන කිව්වේ. කකුල උස්සන්නම බෑ. පොඩි ප්‍රමාණයක්වත් උස්සන්න බෑ. ඉතින් ඒ වගේ දෙයක්. එතකොට අපි දැනගන්න ඕන මං අර කලිනුත් කිව්වේ දනිස්ස හිර වෙලා ඉන්න රෝගීන් අපි ගාවට ඇවිල්ලා තියෙනවා. දනිස්ස ආශ්‍රිතව ශල්‍ය කර්මයක් කරන්න කියලා තියෙන්නේ. නමුත් දැන් සාමාන්‍ය සිද්ධිය තමයි හිතන්න දැන් ඔයාලගේ දනිස්ස ගෙවිලා නම් ඔයාට ඉඳගෙන ඉඳලා යනකොට ටික දුරක් ගියාම පහසු වෙන්න බෑනේ. මොකද ගෙවීම නම් හේතුව හැම තිස්සෙම දනිස්ස ගෙවිලා තියෙන්නේ. ඒතර යම් පහසුවක් එන්න බෑ. නමුත් අර ස්නායු තෙරපීමක් නිසා මේ බලපෑම ආවිල්ලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒ ස්නායු තෙරපීම නිවැරදි කිරීමත් එක්ක මේ දනිස්සේ තියෙන හිරවිලි අඩු වෙනවා. ඉතින් ඒක මේ වගේ සමහර කෙනෙකුට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේ රෝග වලින් පීඩා විඳින අයට මේවා දැනෙන ලක්ෂණ හරියට අඳුරගෙන නැහැ. ඒතර දනිස්සට තමයි ප්‍රතිකාර කළේ. සමහරලාට මේ අත උස්සන්න බැරි වෙයි. සමහරට මේ ඇඟිලි නමන්න බෑ ඇඟිලි වැඩ කරන්න. එතකොට රුධිර පරීක්ෂණයක් කරනකොට අපිට ආතරයිටිස් කියලා මත රුමටොයිඩ් ආතරයිටිස් කියලා ESR වැඩි වෙලා අපිට ආතරයිටිස් කියලා නිර්දේශ කරන්න පුළුවන්. ඇත්තටම රුමටොයිඩ් ආතරයිටිස් වලට මේ හන්දි ගල් වෙන එක ඒ දේවල් සිද්ධ වෙනවා. නමුත් බෙල්ල ස්නායු තෙරපීමක් තියෙන කෙනෙකුටත් ඇඟිලි නමන්න බෑ. උදේට මේ ඇඟිලි ටික වැඩ කරන්නේ මේ අතට වෙනදට වගේ හයිය නැහැ. එතකොට මේ මාංශ පේශි ෂය වෙලා තියෙනවා ටික ටික. එතකොට එතනදී වෛද්‍යවරයා සමත් වෙන්න ඕන අර වගේ හේතුවක් නිසාත් මේ ආබාධ එන්න පුළුවන් කියන කඳුර ගන්න. ඉතින් එතනදී විශේෂයෙන්ම බෙල්ල ආශ්‍රිතව ආබාධයක් තියෙනකොට ඔයාලට මේ ඇඟිලි නමන්න බැරි ගතිය. ඒතකොට මේ ඇඟිලි බිත්තර මේ ඇඟිලි කෙලවර මේ පුරුක් හිරි වැටෙන්න පුළුවන්. වෙන්දට තිබ්බ හයිය නැති වෙන්න පුළුවන්. අතේ විවුලිල්ලක් එන්න පුළුවන්. ඊට පස්සේ මේ අපිට දැනෙන්නේ නැති වුණාට මේ අත්වල ක්‍රමානුකූල මේ මාංශ පේශි මේ හීන්වීමක් වෙන්න පුළුවන්. අත දිගට වේදනාව යන්න පුළුවන්. අතේ තියෙන බර ගතියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ විවුලිල්ලක් එන්න පුළුවන්. ඉතින් දැවිල්ල පිච්චිල්ල එන්න පුළුවන්. මේ ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට ඒක රෝගයේ තියෙන ස්වභාවයත් එක්ක අපිට වෙලා තියෙන හානියත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. හැමෝටම ඒ ලක්ෂණ සියල්ල නැහැ. සමහර වෙලාවට ඇඟිල්ල නමන එක විතරයි අමාරු. සමහර වෙලාවට මේ බෙල්ල ආශ්‍රිතව මෙහෙ විතරයි රිදිල්ල තියෙන්නේ. ඒතකොට විශේෂයෙන් සමහර අය ඉන්නවා හර්ෂණ දැන් මේ මෑතක එක රෝගියෙක් ආවා. දැන් හෘද රෝග තියෙන අයට මේ පපුවේ මහන්සිය තියෙන අයට දැන් පපුවේ මහන්සිය එනවා හුස්ම ගන්න අමාරුයි. හැබැයි ECG ගත්තාම නෝමල්. තේරෙනවද ඔයාලට? එතකොට ECG එක නෝමල්නේ. එතකොට කියනකොට ලෙඩක් නැහැ කියලා. නමුත් ඒ කෙනාගේ මේ බෙල්ල පිටිපස්සේ මේ පපුව පිටිපස්සේ මේ හරියේ තියෙන උරස් කෂයේ රුකාවල වෙනස් වීමක් ගොඩක් වෙලාවට එකට බලපාන. එතන හරියට පරීක්ෂා කරලා ස්නායු තෙරපීම් නිවැරදි කරලා දුන්න ගමන් මේ පපුවේ තියෙන අපහසු හරියන්නේ. සමහර අය ඉන්නවා එහෙම ගිහිල්ලා අතට කැක්කුම යනවා. දැන් හදිසියේ heart attack එකක් එනකොටත් අතට අමාරු යනවා. බෙල්ලේ ස්නායු තෙරපීමක් එක්කත් අතට අමාරු යනවා. එතකොට ඔය දෙක පටල ගන්න බෑනේ අපිට. නමුත් ඒක පරීක්ෂා කිරීම තමයි එතන අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට ගොඩක් රෝගීන් ඉන්නවා. පපුවත් එක්ක අත දිගට කැක්කුම යනවා ECG normal. එතකොට දැන් එයාට දැන් වෙන ප්‍රශ්නයක් අඳුරගෙනත් නැහැ. එතකොට හැමදාම එයාට කියන්නේ ඔයාට පපුවේ අමාරුවක් නැහැ. හැබැයි හැමදාම බෙහෙත් දෙනවා. එතකොට එතනදී අපි තේරුම් ගන්න ඕන මේ වගේ වෙන ස්නායු සම්බන්ධ ගැටලුවකුත් අපිට තියෙන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර අපි දෙන්න ඕනේ. පැහැදිලිව මොකද දැන් ඔබ විශේෂයෙන්ම මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයෙක් නම් ඔබ කල්පනා කරලා බලන්න. සමහර ලාවට ආධාරකයක් නැතුව බිම වාඩි වෙලා ඉන්න පුළුවන් වෙලාව කොච්චරද? ඒ වාඩි වෙලා ඉන්න අතරතුර ඔබේ කොන්දේ දණහිස්වල කොතරම් අමාරුවක් ඔබ විඳිනවද? සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා කවුරු හරි වාඩි වෙනවා නම් බිම වාඩි වෙනවා නම් බිත්තියකට හේතු වෙන්නේ නැතුව වාඩි වෙන්න බෑ. මේක වයසටම වෙන දෙයක් නෙවෙයි. සමහර වෙලට ඔබේ ස්නායු ආබාධයක් එක්ක කොඳුනහරට පිළේ ආබාධයක් විය හැකි. ඒ නිසා ඒ සියල්ලට මා හිතන්නේ මූල්‍ය වශයෙන් පිරිහෙන්නේ නැතුව, මානසිකව පිරිහෙන්නේ නැතුව, ශාරීරිකව පිරිහෙන්නේ නැතුව මේ තරුණ වෛද්‍යතුමා මුණ ගැහෙන්නට ඔබ ආවොත් ඔබට අනිවාර්යෙන්ම ඒ සඳහා හොඳ ප්‍රතිකර්මයක් ලබා ගන්න පුළුවන්. වෙදකමයි හෙදකමයි දෙකම තියෙන තැනක් ගැනයි අපි අද කතා කරන්නේ. ඔබ දන්නවා මේ වැඩසටහන් පෙළ පුරාවටම අපි කතා කළා මේ පුරාණ හෙළ වෙදගෙදර පිළිබඳව. උඹුල්ගස්තෙනිය මේ වෛද්‍ය මධ්‍යස්ථානය පිළිබඳව අපි කතා කළා. මම හිතන්නේ තරුණ වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමාට ස්තුතිවන්ත විය යුතුයි. මහා දැවැන්ත මෙහෙවරක් ඔබතුමා කරනවා. අපේ පාරම්පරික දේශීය වෛද්‍ය ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න මහත්මයා. එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි. අපිට අද දවසට සමු ගන්නට අවසරයි.